සුබ දවසක් යාළුවනේ ඔයාලට කොහමද? ඉතින් ඔයාලා මේ බලනවෙද්දී අද මම මේ මොකද්ද පෙන්වන්නේ කියලා නේද? යාළුවනේ මේ තමයි අපි කන බිම්මල් තියෙන්නේ. අන්නේ බිම්මල් හැදෙන වගා කුටියක් තමයි ඔයාලා මේ දැක්කේ. මෙන්න මේ වගා කුටියට දාන්න කලින් තමයි මෙන්න මේ විදිහට තමයි පොට් එක තියෙන්නේ. කට හොඳට බැඳලා තමයි තියෙන්නේ. ඉතින් මේ පොට් එකක් හදන්නේ ලී කුඩු වලට හාල් නියුඩු, සමපෝෂ, මැග්නීසියම් මෙන්න මේ කියනවා වගේ පෝෂක ද්‍රව්‍ය එකතු කරලා තමයි. මට ඔයාලට කියන්න බැරි වුණානේ. මම පුංචි බිම්මල් ෆාම් එකක් දාලා තියෙනවනේ. ඉතින් ඒකේ තියෙන පොට් වගේක් තමයි මම ඔය පෙන්වන්නේ ඔයාලට. ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට තමයි පොට් එකේ පිහිටීම තියෙන්නේ. මේක නම් පුස් එක දුවලා නැහැ තාම. තව මේක තියෙන්නේ වගා කුටියට දාන්න නෙමෙයි. තව ටිකක් මේකේ පුස් එක සුදු පාටට වැඩුණට පස්සේ තමයි අපි සාමාන්‍යයෙන් වගා ගෘහයට මේවා දාන්නේ. එතකන් අඳුරු කාමරයක මේවා පිළිවෙලට ගොඩ කරලා තියනවා. පුස් එක වර්ධනය වෙන්න. ඉතින් මේ ඔයාලට පේන්නේ ඒ වගා ගෘහයක් ඇතුලේ. ඉතින් මම මල් එකක් දෙකක් ඉතුරු කරා මේ වීඩියෝ එකෙන් ඔයාලට පෙන්වන්න ඕන හින්දා. ඔන්න ඔහම තමයි වගා ගෘහයේ මල් පිපිලා තියෙන්නේ. මේවා උදේම දකිද්දි හරි හිතට සතුටක් දැනෙනවා. තමන්ගේ මහන්සියෙන් කරගන්න දෙයක් මේක. ඉතින් ඒ හින්දා මම ඔයාලටත් කියනවා ගෙදරට වෙලා නිකන් ඉන්නවනම් පුංචියට මොනවා හරි දෙයක් පටන් ගන්න. තමන් දන්න දෙයක් වෙන්නත් පුළුවන්. නොදන්න දෙයක් නම් ඉගෙනගෙන හරි පුංචියට දෙයක් පටන් ගන්න. මොකද ඔයා පුංචියට පටන් ගන්නදී ඔයාගේ මුළු ජීවිතේම සාර්ථකත්වයේ කරා ළඟා කරගන්න හැකි වේවි. ඉතින් මම ඔයාලට කියන්නේ ජොබ් එකක් හම්බ වෙනකන් හරි පුංචියට තමන්ගේම දෙයක් පටන් ගන්න. ඒක කරලා දියුණු කරගන්න. ඉතින් මේ බිම්මල් වගාව කරද්දී අපි ගොඩක් පරිස්සම් කරන්න ඕනේ. මොකද මේ වගාවට පුංචි හරි විස බීජයක් ගියොත් මුළු වගාවම විනාශ වෙනවා. යාළුවනේ මම පුංචි වැඩක් කරන්න යන්නේ. ඔයාලගේ ගෙවල් වලත් අහක දාන බන්දේසි එහෙම තියනවාද? අන්න ඒවෙන් විසිකන්න එපා. ඔයාට පුංචි දේවල් වේලා ගන්න එහෙම ඒවා ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් මමත් අද යන්නේ ඒ වගේ පුංචි වැඩක් කරන්න තමයි. මේ මං අර කලින් පෙන්නව බිම්මල් ටික අරගෙන මේවා පුංචි කපලා පොඩිවට ඉරා ගන්නයි යන්නේ. ඔයාලා දන්නවද මේ බිම්මල් වලින් එක කෑම ಜಾති හදන්න පුළුවන්. ඉතින් මමත් අද යන්නේ ඒ වගේ පුංචි කෑමක් හදන්න මේ බිම්මල් ටික කඩලා වේලා ගන්නයි. හැබැයි මම මේ කෑම අද නෙමෙයි හදන්නේ. මොකද මේක හොඳට වේලෙන්න ඕනනේ අවුවේ. වේලුණාට පස්සේ මම මේකෙන් හදන කෑම ඔයාට පෙන්වන්නම් තවත් වීඩියෝ එකකින්. සාමාන්‍යයෙන් මේ වගේ වේලපු බිම්මල් අපිට හොඳට පැකට් එක දාලා වහලා තිබ්බොත් එහෙම මාසයක් විතර තියාගෙන කෑමට ගන්න පුළුවන්. හුලං වදින්න එහෙම තියන්න හොඳ නැහැ. එතකොට සවුත් වෙනවා. ඒකින්ද හොඳට අවුවේ වේලා ගන්න ඕනේ. අද නම් අවුව ගොඩාක් නැති හින්දා මට මේක දවස් දෙකක්වත් හොඳට වේලා ගන්න ඕනේ. ඔයාලගේ පැතිවල අවුව හොඳට තියනවා නම් එක දවසින් මේක හොඳට වේලෙනවා. ඔන්න ඔය විදිහට ඉස්සරවම මල් ටික නටු වලින් වෙන් කරගන්නවා. මම මේකෙදි නටුව නම් භාවිතා කරන්නේ නැහැ. ඔය විදිහට ඔක්කොම ටික කපාගෙන ඉවර වෙලා තමයි මම අන්තිමට මේ ටික ඉරාගන්නේ. පුංචි වලට ඉරා ගන්නවා. මේ බිම්මල් කියන්නේ කිසිම රසායනික ද්‍රව්‍යයක් අඩංගු කරලා නැතිව ස්වභාවිකව හැදෙන జాතියක්. ඉතින් ඒකින්ද බය නැතුව අපිට කෑමට ගන්න පුළුවන්. මොකද සාමාන්‍යයෙන් එළවලුවක් හදනවා නම් ඒවට බෙහෙත් පොහොර ಜಾති දානවනේ. ඒත් හැබැයි මේ බිම්මල් වලට එහෙම අපි කිසි දෙයක් භාවිතා කරන්නේ නැහැ. අර අපි කලින් දාපු පෝෂක කොටස් වලින් තමයි බිම්මල් බීජ ඇතුළට දැම්මට පස්සේ වර්ධනය වෙලා ඒ වගේ මල් හටගන්නේ. සාමාන්‍යයෙන් මේ බිම්මල් පොට් එකක් මාස 3ක් විතර කාලයක් තමයි අපිට තියාගන්න පුළුවන් වෙන්නේ. ඒවා ඉවර වෙනකොට ආයෙත් අලුතෙන් පොට් වගේක් ගහන්න ඕනේ. ඔන්න මම දැන් මේ ඔක්කොම ඉරාගෙන ඉවරයි. ඔයාලට පේනවනේ
මෙතන නම් දැන් ගොඩක් වගේ තිබ්බට බේරුණාම මේක පොඩ්ඩක් වෙනවා. ඉතින් ওই විදිහට මම බන්දේසි ওই ටික හොඳට අතුරනවා. ඉතින් මම තවත් දවසක මේ බිම්මල් පොට් හදන විදිය සම්පූර්ණ වීඩියෝ එකක් ඔයාලට අරන් එන්නම්. ඔන්න මම දැන් ওই ටික අවුවේ තියාගත්තා. ඉතින් හවස වෙද්දී ඔන්න ඔහම තමයි මේ ටික වේලිලා තිබ්බේ. ඉතින් මට දැන් හෙටත් මේ ටික අවුවේ වේලා ගන්න ඕනේ හොඳට. මේක කර කර ගාලා සද්ද ඇහෙනකන් වේලා ගන්න ඕනේ. ඒකරලා මම මේ ටික බෑග් එකකට දාලා තියාගෙන කෑමක් හදන දවසට මම ඔයාලට මේ ටික පෙන්නන්නම්කෝ. මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම මතක් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. එහෙනම් යාළුවනේ මං ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.